ආයුබෝවන් යාළුවනේ. ඔයාලට මාව මතක ඇති කියලා මම හිතනවා. මම මේ මගේ පළවෙනි ප්ලාන්ට් සේල් එකට පැල මිලදී ගත්ත මිස්ලට සර්ලට මට කමෙන්ට් කරපු කෝල් කරපු ඒ සියලුම මිස්ලට ස්තුතිවන්ත වෙනවා පළවෙනියෙන්ම. ඒ වගේම මම දෙවෙනි ප්ලාන්ට් සේල් එක ගෙනාවේ ඔයාලගේ ඉල්ලීම මත ඉතාමත් ඉක්මනින් ගේන්න තීරණය කරා. මොකද ගොඩාක් අය මට මෙසේජ් කරා කෝල් කරා ඉක්මනින්ම මේ පැල සේල් එකක් ගේන්න කියලා. ඒ නිසා මම අද පැල සේල් එකක් ගෙනාවා. මම කැමති ඔයාලගේ මේ අදහස් දැනගන්න වගේම ඔයාලා පැල මිලදී ගන්න කියලා හිතනවා පළවෙනි සේල් එක වගේම ඔයාලට සාධාරණයි කියලා හිතනවා. මේ සැරේ දෙවෙනි ප්ලාන්ට් සේල් එකෙන් එක මාත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. පළවෙනි ප්ලාන්ට් එක විදියට ගේන්නේ මෙන්න මේ නිල් මානෙල් මල පොඩ්ඩක් බලන්න. මේක හොඳට බයි කලර් වෙච්ච මලක්. දැන් මම මේ වීඩියෝ එක ගන්නකොට ඇත්තටම 6 පහ වෙලා තියෙන හවස. ඒක ගොඩාක්ම රැ වෙනකම් මේ මල පිපිලා තියෙනවා. ඉතින් බලන්න මේ හොඳට ෂේඩඩ් වෙලා තියෙන වලට පේනවාද කියලා මම හිතනවා. මේ නිල් මානෙල් වර්ගයේ පැලයක්. මෙන්න මේ පැලේ තමයි මම ඔයාලට දෙන්නේ යාළුවනේ. මේ පැලේ වලට රුපියල් 300ක මුදලකට ලබා ගන්න පුළුවන්. දෙවෙනි ප්ලාන්ට් එක විදියට මෙන්න මේ ලස්සන විසිතුරු ශාකය තමයි යාළුවනේ ඔයාලට දැන් දෙන්නේ. ඒ කියන්නේ මේ ජල්ද පැලෑටියක් විදිහට හදන්න පුළුවන්. මේ බලන්න මෙන්න මේ ශාකය තමයි දෙන්නේ. ගොඩක් උසයි මේක. අංක 2 යටතේ රුපියල් 150ක මුදලකට මේ ශාකය ලබා ගන්න පුළුවන්. අංක 3 යටතේ මෙන්න මේ පොඩි බ්‍රොමීලියා වර්ගය තමයි ඔයාලට දෙන්නේ. අර කලින් දුන්නු ලොකු බ්‍රොමීලියා එක නෙමෙයි. මේ තියෙන පොඩි බ්‍රොමීලියා එක. අංක 3 යටතේ මෙන්න මේ රතු පාට වෙන මේ පොඩි බ්‍රොමීලියා එක 150ක් වෙන මුදලකට ලබා ගන්න පුළුවන්. අංක 4 යටතේ යාළුවනේ මෙන්න මේ වර්ගයේ මේ දුඹුරු පාට වෙන වෛරමත් තියෙන පොඩි බ්‍රොමීලියා එක ඔයාලට ලබා ගන්න පුළුවන්. රුපියල් 150ක් වෙන මුදලට අංක 4 යටතේ මෙන්න මේ බ්‍රොමීලියා එක ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ ඊළඟට තියෙන මෙන්න මේ පිලෝ එක අර නෝමල් ප්ලාන්ට් එක වගේ තියෙන මේ ගමේ තනි පාට තියෙන පිලෝ එක නෙමෙයි තියෙන මෙන්න මේ වගේ පාට දෙකේ ලස්සන පිලෝ එකක් මේක. මෙන්න මේ වගේ කොළ පාට වෙනවා මේ පේනවා ඇති ඔයාලට ආදාළ ඊට පස්සේ පාට වෙලා එන්නේ. අන්නේ ප්ලාන්ට් එකෙන් පැලයක් ඔයාලට ගන්න පුළුවන්. අංක 5 යටතේ ඔයාලට පේනවාද මේකත් මේ පාට වෙලා තියෙන්නේ මේ පේනවා ඇති මේක අංක 5 යටතේ අංක රුපියල් 300යි. ඒකම අංක 6 යටතේ තව ප්ලාන්ට් එකක් ඔයාලට ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒකත් වෙරිගේට් වෙලා තියෙන හොඳට අංක 6 යටතේ මේක රුපියල් 100යි. හරි යාළුවනේ ඊළඟට තියෙන මෙන්න මේ ඇග්ලු නිමායක මේ බලන්න මේක පාට දෙකක් තියෙන මෙන්න මේ ඇග්ලු නිමායකේ පැලයක් තමයි ඔයාලට දෙන්නේ. මෙන්න මේ පැලේ තමයි ඔයාලට ලබා ගන්න පුළුවන්. අංක 7 යටතේ රුපියල් 100ක් වෙන මුදලකට මේ ප්ලාන්ට් එක ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ ඊළඟට තියෙන මෙන්න මේ මදර් ප්ලාන්ට් එකක් මේ කියන්නේ. මෙන්න මේ කොලකේෂියා වර්ගය. ඒකෙන් පැලයක් තමයි ඔයාලට අංක 8 යටතේ මෙන්න මේ පැලේ තමයි ඔයාලට දෙන්නේ. අංක 8 යටතේ රුපියල් 600ක් යන මුදල මේ ඒ වෙලේ මේ කට් කරපු පැල නෙමෙයි. මේ පැල වෙන් කරලා හදලා තියෙන ඔයාලට පේනවා ඇති. මේ ගොඩක් සික්කල් සීසන් කරපු පැල. මේ පැලේ අඩියකට වඩා උසයි. මේක රුපියල් 600ක් වෙන මුදලකට ගන්න පුළුවන්. ඔයාලට පෙන්වන්න ඕන මෙන්න මේ ප්ලාන්ට් එක නෙමෙයි. මෙන්න මේ කළු පාටත් එක්ක මික්ස් වෙච්ච ප්ලාන්ට් එක තමයි හොඳට බලන්න මේ වර්ගය නෙමෙයි මෙන්න මේ වර්ගය තමයි ඔයාලට දෙන්නේ මේකෙන් ප්ලාන්ට් රුපියල් 600ක් වෙන විලකට ගන්න පුළුවන්. අංක 9 යටතේ මෙන්න මේ වර්ගයේ දුඹුරු පැහැති පෙපරෝමියා කොලේ හැඩය ගන්නාව මෙන්න මේ බිගෝනියා පැලයක් අංක 9 යටතේ මෙන්න මේ ප්ලාන්ට් එක තමයි ඔයාලට දෙන්නේ රුපියල් 100ක් වෙන මුදලකට ලබා ගන්න පුළුවන්. අංක 10 යටතේ මෙන්න මේ බිගෝනියාකින් පැලයක් ගන්න පුළුවන් ඔයාලට. මේ තියෙන එක ප්ලාන්ට් එක අංක 10 යටතේ රුපියල් 100ක් වෙන මුදලකට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන බිගෝනියා එක නෙමෙයි මේ කොළය නෙමෙයි හොඳට බලන්න යාළුවනේ. මෙන්න මේ උඩින් තියෙන මෙන්න මේ බිගෝනියා එක තමයි ඔයාලට දෙන්නේ. මේක නෙමෙයි. මෙන්න මේක දෙන්නේ රුපියල් 100යි. අංක 11 යටතේ මෙන්න මේ මීවන වර්ගයෙන් පැලයක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ ශාකය අංක 11 යටතේ මෙන්න මේක ලස්සන මොනර පිලක වගේ පාට ගැහෙන මෙන්න මේ මීවන වර්ගය රුපියල් 300යි. හරි යාළුවනේ අංක 12 යටතේ මෙන්න මේ අබරල විශේෂය මේක වැඩිම දෙන්නේ මම මෙන්න මේ වගේ වෙන මෙන්න මේ අබරල විශේෂය දෙන්නේ ගොඩක් අය මගෙන් අහුවා යාළුවට පොන්ට් වලට වගේ මේ ගාඩන් එක ලස්සන කරගන්න මේ වර්ග නැද්ද කියලා. ඉතින් ඒක හින්දාම මම මේක දැම්මේ මෙන්න මේ ගොඩක් ලොකු වෙන මේ පිටිපස්ස ලස්සනට දාර හිටින මෙන්න මේක මේ ගහ දැන් අඩියකට වඩා ගොඩක් ලොකු මේ ප්ලාන්ට් එකම දෙනවා අංක 12 යටතේ
රුපියල් 150ක් වෙනි මුදලකට. අංක 13 යටතේ මෙන්න මේ ඔයාලා දන්නවද මෙන්න මේකත්. ඒ වගේ හබරලි විශේෂයක් ඒ කියන්නේ කැලේඩියම් වර්ගයක්. මෙන්න මේ ප්ලාන්ට් එක. මේ ප්ලාන්ට් එක පත්‍ර 5ක් විතර තියෙනවා. අඩි 2ක් විතර ලොකු විශාල ප්ලාන්ට් එකක් මේක. රුපියල් 350ක් වෙනි මුදලකට මේ ප්ලාන්ට් එක ඔයාලට ගන්න පුළුවන්. අංක 13 යටතේ. අංක 14 යටතේ මෙන්න මේ හොඳ පඳුරක් වගේ තියෙන පැල දෙකක් තියෙන මෙන්න මේ සිංගෝනියම් එක අංක 14 යටතේ ඔයාලට රුපියල් 100ක් වෙනි මුදලකට ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ මේ තියෙන වල කවුරුත් දන්න අවුර ප්ලාන්ට් එකක්. මෙන්න ඒ අවුර ප්ලාන්ට් එකේ මෙන්න මේ පැලේ කියන්නේ අඩියකට වඩා ලොකු මේ අවුර ප්ලාන්ට් එක අංක 15 යටතේ ඔයාලට ලබා ගන්න පුළුවන් රුපියල් 1000ක් වෙනි මුදලකට. කට් කරන්න පුළුවන් කට් මුල් තියෙනවා. මේක අඩියකට වඩා විශාල ප්ලාන්ට් එකක්. රුපියල් 1000ක් වෙනි මුදලකට මේක ලබා ගන්න පුළුවන්. මේ තියෙන යාළුවන වල කවුරුත් දන්න ග්‍රීන් කොකඩයිල් එක. මේ තියෙන මගේ මදර් ප්ලාන්ට් එක. මේක විශාල ශාකයක්. ඔයාලට මම අංක 16 යටතේ මෙන්න මේ ප්ලාන්ට් එක. ඒ කියන්නේ මේකත් පොඩි ප්ලාන්ට් එකක් නෙමෙයි. මේක ගොඩක් ලොකුයි. කට් මුල් තියෙනවා. ගොඩක් සීසන් කරපු ගොඩක් පරණ ශාකයක්. මේකත් ලොකු. මේ අංක 16 යටතේ රුපියල් 500ක් වෙන මුදලකට මේ ප්ලාන්ට් එක අයිති ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ මේ තියෙන නම් මල් පැලයක් නෙමෙයි. ඔයාලට මොකක් හරි විශේෂිත පැලයක් හඳුන්වලා දෙන්න ඕන හින්දා මම අද මේ ප්ලාන්ට් එක පෙන්නන්නේ. මේක තියෙන මේ කස්තුරි කහ එකක්. මේ තියෙන්නේ හොඳට සීසන් වෙච්ච ලොකු කස්තුරි කහ එකක් තියෙන්නේ. අංක 17 යටතේ රුපියල් 200ක් වෙන මුදලට ඔයාලට මේ කස්තුරි කහ පැලක් ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ ඊළඟට තියෙන්නේ මේ අංක 18 යටතේ මෙන්න මේ කවුරුත් අඳුරන මෙන්න තනකොළ වර්ගයක් වගේ මේක. මේ ගොඩාක් හීනි මේ කොළ මේ ගොඩක් මේ තියෙන්නේ. හැබැයි මෙන්න මේක නෙමෙයි. ඔයාලට ඉස්සෙල් කියන්න ඕනේ මෙන්න මේක මිටි වර්ගයක් ගොඩක්. මේ තියෙන්නේ මේ වර්ගෙ නෙමෙයි මේක ගොඩක් දිගයි. අන්න ඒකෙන් ප්ලාන්ට් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්ලාන්ට් එකක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ කල දෙක තුනක් තියෙන මේ වගේ හොඳ ගඩිච්ච ප්ලාන්ට් එකක් ගන්න පුළුවන්. අංක 18 යටතේ රුපියල් 100ක් වෙනි මුදලකට. හරි ඊළඟට තියෙන්නේ අංක 19 යටතේ මෙන්න මේ කුරු වැටකෙය එක පොඩ්ඩක් ඔයාලා බලන්න. මේ ගහේ ලස්සනට මේ මුල් ඇවිල්ලා ලස්සනට මේ හරි හැඩයකට හැදෙන කුරු වැටකෙය වර්ගයක් තමයි මේක. මේක අංක 19 යටතේ ඔයාලට මෙන්න මේ ප්ලාන්ට් එක අංක 19 යටතේ මෙතන ප්ලාන්ට් තුනක් තියෙනවා. ලස්සනට හදා ගන්න පුළුවන්. මෙන්න මේක රුපියල් 300ක් වෙන මුදලකට ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ ඊළඟට තියෙන අපි මම පළවෙනි සේල් එකට ඉදිරිපත් කරපු කහ පාට වැටකෙය කියන්නේ කලින් පෙන්වන කොළ පාට එක. මේ තියෙන කහ පාට එක අංක 20 යටතේ මේ පැලෙත් ලබා ගන්න පුළුවන් ඔයාලට රුපියල් 100ක් වෙන මුදලකට. හරි පොඩ්ඩක් බලන්න යාළුවනේ මේ තියෙන කහ පාට කුරු වැටකෙය එක. මේ තියෙන්නේ මේක කොළ පාට කුරු වැටකෙය එක. මේ තියෙන්නේ සුදු පාට කුරු වැටකෙය එක. මේ සුදු පාට අංක 21 යටතේ ඔයාලට මම අලුත් ප්ලාන්ට් එකක් හඳුන්වලා දෙන්න කැමතියි. මෙන්න මේ ප්ලාන්ට්ස් වර්ගය ස්පර්ගස් වර්ගයට අයත් මෙන්න මේ ප්ලාන්ට්ස් එක ඔයාලට කලින් මතකද මම පළවෙනි සේල් එකේ ඉදිරිපත් කරා වෙන වර්ගයක්. ඒ තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක යාළුවනේ. මෙන්න මේ වර්ගය ඔයාලට මතක ඇති. ඒ වගේම මේක පොඩක් හීනි. ඒ වගේ උස්ස යන්නේ නැහැ. මේ තියෙන ප්ලාන්ට් එක අංක 21 යටතේ රුපියල් 1000ක මුදලකට ඔයාලට ලබා ගන්න පුළුවන්. ඔයාලට මම කියන්න ඕන මෙන්න මේ තියෙන්නේ වෙන වර්ගයක්. මේ ඒකේ තියෙන වෙන වර්ගයක්. ඒ වගේම මේ තියෙන වලට තියෙනවද දන්නේ මෙතන ලොකු ප්ලාන්ට් එකක් නැහැ පොඩි එකක් තියෙන්නේ. මෙන්න මේ වර්ගය. මේ වර්ග තුනම නෙමෙයි මේ තියෙන එක නිතරම දකින්න සුලභව දක්නට නොලබන ප්ලාන්ට් එකක් තමයි මෙන්න මේක. හරිම සෞම්‍ය කියන්නේ අතට හරි පහසු ලස්සන මේ කොළ වගේ තියෙන මේ ස්පර්ගස් වර්ගයට මේ ප්ලාන්ට් එක රුපියල් 1000ක මුදලකට ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ ඊළඟට අංක 22 යටතේ ඔයාලා මතක තියාගන්න අංක 22 යටතේ මෙන්න මේ හොඳට බලාගන්න මෙන්න හොයා වර්ගය වගේ මෙන්න මේ ඉරි තියෙන මෙන්න මේ ඉරි තියෙන අස්සන්ති හැදෙන මෙන්න මේ වැල් වර්ගය ගොඩක් අය අහුව මගෙන් වැල් වර්ගය එහෙම නැද්ද කියලා ගන්න. මේ තියෙන්නේ මේ වගේ හොඳ ප්ලාන්ට් එකක් ඔයාලට ලබා දෙනවා රුපියල් 200ක් වෙන මුදලට.
හරි යාළුවනේ මේ තියෙන ඒ වර්ගයම තමයි අංක 23 යටතේ රුපියල් 200ක් වෙන මුදලකට ඔයාලට මේ මාර්කට් ලබා ගන්න පුළුවන්. මේක මේ අරක කලින් වගේ ඉරි නැති නිකම්ම කොළ පාට වර්ගය හොඳට බලා ගන්න. මේක අර වගේ නෙමෙයි. මේ වගේ හොඳට වැඩුණු ප්ලාන්ට් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන් රුපියල් 200ක. හරි යාළුවනේ ඊළඟට තියෙන වෙන වර්ගයක් මේ තියෙන තල් වර්ගයක් ගොඩක් අය මේකට කියන්නේ තාප්පවැල් කියලා එක එක නම් වලින් හඳුන්වනවා. මෙන්න මේ වර්ගය ඔයාලට අංක 24 යටතේ මෙන්න මේ වගේ හොඳින් වර්ධනය වුණු අඩියක් විතර විස්ත ශාකය රුපියල් 50ක් වෙන මුදලකට ලබා ගන්න පුළුවන්. ඔයාලට පෙන්නන්න ඕන මම ওই ප්ලාන්ට් එක වගේම මේක මේ බඩ් එකක් මෙන්න බලන්න මේ කොලේ සයිස් එක මේක වෙනයි. මෙන්න මේක තමයි මම ලොකු කොළ තියෙන එක තමයි ඔයාලට දෙන්නේ රුපියල් 50ක් වෙන මුදලකට අඩියක ශාකයක් ගන්න පුළුවන් ඔයාලට රුපියල් 50ක් වෙන මුදලකට. හරි යාළුවනේ ඊළඟට දින අංක 25 යටතේ මෙන්න මේ මහා හැඩය ශාකය මේ බලන්න මේක අඟල් 6ක් වගේට වඩා වර්ධනය වෙච්ච එකක් තියෙන්නේ. ගොඩාක් විශාල ප්ලාන්ට් එකක් නෙමෙයි කලින් කියලා තියෙන්න ඕනේ. ඒක එහෙම උනේ. ගොඩක් අය කියන අපිට කුඩා පැල මිලදී ගන්න බැරිද කියලා. හොඳට සීසන් වෙච්ච මෙන්න මේ මහා හැඩය ශාකයක් ඔයාලට දෙන්න පුළුවන් රුපියල් 500ක් වෙන මුදලකට. ඔයාලට කියන්න ඕන මහා හැඩය කියන්නේ මෙන්න මේ වගේ පොළ දුරින් පිටපු ශාකය මිස මේ වගේ ළඟින් පට්ට තියෙන ශාකය නෙමෙයි ඔයාලට මම දෙන්නේ. මෙන්න මේ ශාකය රුපියල් 500ක් වෙන මුදලකට ලබා ගන්න පුළුවන්. අංක 26 මෙන්න මේ කැලතිය එක රුපියල් 100යි. මේ මද ප්ලාන්ට් එක රුපියල් 100යි. අංක 27 යටතේ මෙන්න මේ යාළුවනේ මේ වලට පේනවා තියෙන මේ මද ප්ලාන්ට් එක තියෙන මම ඒක පෙන්නන්නේ ඔයාලට පැලේ බනා ගන්න පහසු වෙනවා නිසා මේ තියෙන්නේ මෙන්න මේ වර්ගය අංක 27 යටතේ මෙන්න මේ කුඩා ප්ලාන්ට් එක ඔයාලට ලබා දෙනවා රුපියල් 200ක් වෙන මුදලකට. මේ ඔයාලට පේන්නේ නැති මේ තියෙන්නේ අංක 27 යටතේ රුපියල් 200. අංක 28 යටතේ යාළුවනේ මෙන්න මේ වර්ගය ඔයාලා දන්නවා මොනර කිරිලි කියලා කවුරුත් කියන මෙන්න මේ වර්ගය මෙන්න මේ ප්ලාන්ට් එකක් කියන්න ඕන මද ප්ලාන්ට් එකක් නම් ඉල්ලන්න එපා යාළුවනේ. මෙන්න මේ වගේ කොළ දෙකක් වගේ තුනක් වගේ තියෙන මෙන්න මේ වගේ පැලයක් තමයි මම ඔයාලට ලබා දෙන්නේ. මේ තියෙන්නේ රුපියල් 50ක් වෙන මුදලකට අංක 28 යටතේ මෙන්න මේ වගේ මේ මද ප්ලාන්ට් එක මේ වගේ ප්ලාන්ට් එකක් ලබා දෙන්න පුළුවන් රුපියල් 50ක් වෙන මුදලකට. අංක 29 යටතේ යාළුවනේ මෙන්න මේ වගේ කුරු සෙන්සවීරිය මේ තියෙන්නේ එක ප්ලාන්ට් එකක් ලබා ගන්න පුළුවන් රුපියල් 50ක් වෙන මුදලකට. යාළුවනේ අංක 30 යටතේ තියෙන්නේ හැමෝම ඉල්ලෝ වගේ මේ සැරේ තියෙන්නේ වැල් වර්ගයක්. ඒ කියන්නේ හැමෝම මේ සැරේ වැල් වර්ග ඉල්ලුවා. ඒකයි මම වැඩිපුර වැල් වර්ග ටිකක් එකතු කරගත්තේ. මේක කියන්න ඕන මේ නව හන්දි නම් නෙමෙයි. නව හන්දි තියෙනවා මගේ ළඟ දැන් මේ වෙලාවේ පෙන්නන්න විදියක් නෑ. නව හන්දි නම් මේක ලස්සන මේ හැංගින් පොට් වලට දාන එකක්. හැබැයි තව කියන්න ඕන මෙන්න මේ තියෙන්නේ වෙන වර්ගයක්. ඔයාලා එකක් බලන්න මේක සුදු පාට ඇට වගේ එනවා. මෙතන පොඩි ප්ලාන්ට් එකක් දැනට තියෙන්නේ. මේක නෙමෙයි මේ තියෙන හොඳට බලන්න. ඔයාලගේ තියෙනවද දන්නේ නෑනේ. මේක වෙන වර්ගයක්. මේ ප්ලාන්ට් එකෙන් මම පැලයක් දෙනවා. මෙන්න මේ පැලේ තමයි ඔයාලට දෙන්නේ. ඔයාලට මම මේක පෙන්නන්න ඕන ඉස්සෙල්ලා. මේ තියෙන්නේ අංක 30 යටතේ මේ වගේ ප්ලාන්ට් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. අංක 30 යටතේ රුපියල් 200ක් වෙන මුදලට. හරි යාළුවනේ එහෙනම් මගේ දෙවෙනි ප්ලාන්ට් සේල් එකෙන් පැල 30ක් මම ඔයාලට ඉදිරිපත් කරා. මම ඔයාලට දෙයක් කියන්න කැමතියි. මුලින්ම මුදල් තැන්පත් කරලා පැල ගන්න අයට තමයි පැල දෙන්නේ. පැල වෙන් කර ගැනීම සිදු කරන්නේ නැහැ කියලා මම කියන්න ඕන. ඒ වගේම ගොඩක් අය මට කතා කරලා කිව්වා මල් ළඟ තියෙන වෙනත් ඒවා දාන්න කියලා පැල වර්ග. එහෙම දාන්න අමාරු යාළුවනේ. මොකෝ ගොඩාක් වර්ග තිබුණාට ඔයාලට දෙන්න පුළුවන් ඒවෙන් තමයි මම සේල් එකට ඉදිරිපත් කරන්නේ. ඉතින් එහෙම වුණාම මට ඉතිරි සේල් කරගෙන යන්න අමාරුයි කියලා දන්නවනේ. ඉතින් ඒ නිසා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට ඉක්මනින්ම දාන වීඩියෝස් වලින් ඔයාලට පැල මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මුලින්ම ගන්න අයට තමයි මේ ගොඩක්ම මේ channel වලට වාසිය තියෙන්නේ. පස්සේ ඉතින් ඉතුරු වෙන පැල ටික තමයි ගන්න වෙන්නේ ඔයාලට. ඒ ගැන මම කනගාටු වෙනවා. ඉතින් මම ඔයාලට ඉල්ලීමක් කරනවා මගේ channel එකත් එක්ක එකතු වෙලා දිගටම ඉන්න කියලා.